second demo order එකත් ආවා ළමයි. මගේ second order එක මම දැම්මා. ඔයාලත් එක්ක මම මගේ first demo order එකත් unpack කරන වීඩියෝ එකක් කරා. ඉතින් මගේ දෙවෙනි order එකත් ආවා. මේක ආවා ළමයි දවස් 6ක් වගේ ඇතුළත ආවා. මොකද ගිය කලින් පාර එක ආවේ දවස් 10ක් වගේ ගියානේ. හැබැයි මේ පාර කලින් ආවා. ඉතින් පැකේජ් එක මම තාම ඇරියේ නැහැ. මම හිතුවා මේකත් ඔයාලත් එක්කම ඕපන් කරමු කියලා. මේ පාර මම දැම්ම ළමයි. කලින් පාරකේ මම ක්ලෝතින් මුකුත් දැම්මේ නෑනේ. මම දැම්මා ඇඳුම. කොහොමද මේ ස්ටෝන් එකේ ඇඳුම් වල ක්වොලිටි කොහොමද කියලා බලා ගන්න. ඉතින් මේ පාස්වර්ඩ් එක ආවා. ඉතින් අපි බලමු මොනවද මම ඕඩර් කරලා තියෙන්නේ කියලා. ඒ වගේ මේ ඇඳුම් වල පිටෝන් එකත් මම ඇඳලා පෙන්නන්නම් කොහොමද කියලා. එහෙනම් අපි මේක අන්පැක් කරලා බලමු. වගේම මගේ කලින් වීඩියෝ එකේ ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා අහලා තිබ්බා කොහොමද ඕඩර් කරන්න කියලා. මම මේ වීඩියෝ එකේ කොහොමද ඕඩර් කරන්න කියලා කිව්වා. ඒ වගේම අහලා තිබ්බා කාඩ් ඩීටේල්ස් කොහොමද දාන්නේ, කාඩ් එකකින් පේමන්ට් කරන්නේ කොහොමද, ඒ විස්තරත් අහලා තිබ්බා. ඉතින් මම හිතුවා මේ වීඩියෝ එකේ ඒ හැමදේම ඔයාලට මම ස්ක්‍රීන් රෙකෝඩ් එකක් අනිවාර්යයෙන්ම ස්ක්‍රීන් එකකින් දාන්නම්. කොහොමද හරි විදියට කාඩ් ඩීටේල්ස් දාලා මේක මේ ඕඩර් එක ප්ලේස් කරන්න කියලා ඒ අහපු අයට මම දාලා පෙන්නන්නම් කොහොමද හරියටම ඕඩර් කරන්න කියලා. මම ඒක මේ වීඩියෝ එකේ අන්තිමට දාන්නම්. ඒ නිසා බලමු අද මගේ පැකේජ් එකේ මම ඕඩර් කරපු දේවල් ඒ විදියටම මම හිතුව විදියටම තියනවාද කියලා අපි බලමු. මේ පැකේජ් එකේ තියෙනවා ඇඳුම් තියෙනවා, මේකප් තියෙනවා, ඒ වගේම ඇක්සසරිස් තියෙනවා, ඒ වගේම ඒ වගේ පොඩි අයිටම්ස් ගොඩාක් ඉතින් ගොඩාක්ම නැහැ ටිකක් වැඩිපුර ලොකු පැකේජ් එකක් ඇවිල්ලා තියෙන්නේ. first item එක මේක ළමයි liquid blusher එකක්. ඔයාලා දන්නවා මම කියලා තියෙනවා මගේ විදිහට මම මා විදියට ආසයි liquid blusher වලට. ඉතින් මම liquid blusher එකක් දැම්මා. අපි මේක ඇල්ල බලමු. මේකේ කලර්ස් තුනක් තිබ්බා. මම දැම්මේ ටිකක් dark pink එකක්. dark මත් නෙමෙයි. number 3 දැම්මේ. මේක චුට්ටක් චූටි ගොඩක් ලොකුමත් නෑ. පේනවද? අපි මේක පොඩ්ඩක් ගාලා බලමුද? හොඳයි වගේ. ඒක මාර විදියට මේ ක්‍රීමි බ්ලෂ් එකක්. ඒක මම කන්නාඩියෙන් පොඩ්ඩක් බලා ගන්නවා. මේ බැරි වුණාද මන් දන්නේ නැහැ. ඒක ලස්සනයි ළමයි. ඒක මේ ගොඩක් ගෑවල තින් හරි නැත්නම් මේ බ්‍රෂ් එකෙන් හරි ඒක මේ ස්ප්‍රෙඩ් කරාම ඒක ලස්සන නිකන් නැචරල් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒ වගේම මේක මාර සොෆ්ට් ඒක ක්‍රීමි බ්ලෂ් එකක්. හොඳට මේ ගෑවෙනවා. අර හිටින්නේ නැහැ. චුට්ට වැඩිපුර ගන්නවා. මම පොඩ්ඩයි ගෑවේ කලින් පාර. ඊට පස්සේ වැඩිපුර ගාලා ඒක හොඳට මේ බ්ලෙන්ඩ් කරාම ඒක හොඳට මේ හිටිනවා. ඒක ලස්සනයි. මම ගත්තේ number 3. අපි යන් ඊළඟ item එක මොකක්ද බලන්න. ඊළඟට තියෙනවා වාස් එකක්. ඔයාලා මගේ කලින් වීඩියෝ එක බැලුවා නම් ඔයාලට මතකයි ඇති මම මේ වගේ මේ චුට්ටක් මීට වෙනස් රවුන්ඩ් ඩිසයින් එකක වාසයක් දැම්මා. මම ඒකට සැටිස් නිසා තමයි මම තව එකක් දැම්මේ වෙනස් ඩිසයින් එකකින්.
මට ඕන වෙලා තිබ්බා මෙහෙම ටිකක් උස බාස් එකක්. අයියයි මේක. මම මේකට මලුත් ඕඩර් කරා. ඒකත් මේක ඇති. මම අරකටත් මල් ඕඩර් කරා. මේකටත් ඕඩර් කරලා හරිම ලස්සනයි. මම මේකට මලුත් දැම්මා. මේ ලස්සන ඒවල මම දැම්මේ අර වාස් එකට මෙන්න මේකට. මෙන්න මේකට දැම්මේ මේ වාස් එකට මේ මල් ටික මේක පොහොට්ටු මේ කියන්නේ රෝස් පොහොට්ටු මල් තියෙනවා 1 2 3 4 තියෙනවා. ඒවා හරිම ලස්සනයි. මේවා ළමයි එච්චර ගාණක් උනේ නෑ. මේවා වල ස්ක්‍රීන්ෂොට් මම ස්ක්‍රීන් එකකින් දාන්නම් ගානත් එක්කම. මේ මල් වලනේ මේ වගේ පොහොට්ටු විදියටම ඊළඟ පෙන්නන විදියටම මේක තියෙනවා. ඒ විදියටම තියෙනවා වෙනසක් නැහැ. හරිම ලස්සනයි. මේකට දාන්න තමයි මම මේක ගෙනාවේ. ඇඳුම් තියෙනවා. අපි ඒව අන්තිමට බලමු. ඊළඟට තියෙනවා මේක ළමයි මස්කාරා එකක්. මම මස්කාරා එකක් දැම්මා. මගේ මස්කාරා එක ඉවරයි. මට හිතුණා මේ කෙමු එකෙන්ම දාලා බලන්න මස්කාරා එකක් කොහොමද කියලා. මොකද මේකප් දැන් මම බ්ලෂ් එකකුත් දැම්මා. ඒකත් මට ඕන විදිහටම ආවා. මේකත් මේක පේන විදිහට නම් හොඳයි. හොඳයි ළමයි. මට ඕනේ මේ වගේ හොඳ මහත බ්‍රෂ් එක. හීනි එකක් තියෙනවා. මම ඒක යූස් කරන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ මේ වගේ මහත බ්‍රෂ් එක. මේ වගේ මහත බ්‍රෂ් එකකින් මේ අයිලෑෂ් වල මේ ගෑවම මේකම හොඳට වොලියුම් එක පේනවා. ඒ වගේම හොඳට ලෑෂ් වල ගෑවෙනවා. මේකේ හීනි බ්‍රෂ් එකක් මම දැකලා තියෙනවා. හැබැයි මම ඒක යූස් කරන්න ආස නැහැ. මම මේක බලලමයි ගත්තේ. මේක හොඳයි. පේන විදිහට මේක ගොඩක් හොඳයි. මගේ මේකප් ඊට වල මම මේව යූස් කරලා පෙන්නන්නම්. දැන් ගන්න නැතුව. අපි ඊළඟ අයිටම් එකට යමු. මේකත් ළමයි රුපියල් 200 මේක රුපියල් 300 ගණක් වගේ වුණේ. මස්කාරා එකක් ඉතින් මේ හොඳ එකක් ගන්න බලන්නේ. ඊළඟට තියෙනවා මේක ළමයි පොඩි ඇක්සසරිස් වගේ ඔළුවට hair clips වගේ. මේක ළමයි මම ගත්තෙම මේක මාර ලස්සන hair clip එකක්. ඒක ෆොටෝ එක මම දානවා බලන්න. ඒක මාර ලස්සනයි. ඒක මාර cute මාරම ලස්සනයි මේ. ඒකේ මේ බෝල්ස් තියෙන්නේ ඔළුවට hair clip. ඒව හදලා තියෙන්නේ velvet material එකකින් එක හදලා තියෙන එක හරිම ලස්සනයි. මම black දෙකයි maroon දෙකයි order කරේ. black දෙකයි maroon දෙකයි order කරේ. ඒක හරිම ලස්සනයි. මේක තනි තනිත් ගන්න තිබ්බා. මම ඉතින් මේ දෙක ගත්තා. අපි බලමු ඊළඟ item එක. ඊළඟට තියෙනවා මේක මොකක්ද? මේක liquid highlight එකක්. මම liquid blush එකක් දැම්මනේ. මම ඉතින් liquid highlight එකක් දැම්මා. මේ කොහොමද කියලා බලන්න. මොකද මට liquid highlight එකක් තියෙනවා මෙන්න මේක. මේක Miss Rose brand එකේ liquid highlight එකක්. මේකත් මාර ලස්සනයි ළමයි. මේකත් මාර ලස්සනයි. ඒ වුණාට මේක මෙහෙම drop එකන්නේ මේක stick එක. ඉතින් මේක ගන්නත් ලේසි නිසා මම දාලා බැලුවා මේක හොඳද කියලා බලමු. මම මේ දැම්ම ඔක්කොම මට ආසම මේකප් වලින් liquid blush එකකට. ඒක මාර ලස්සනයි. මේ හරිම natural ගාලා කියලා තේරෙන්නේවත් නැහැ. මම දැනුත් ගාලා ඉන්නේ natural විදියටම තියෙනවා. මේ ගෙනවත් නැහැ. හරිම ලස්සනයි. ඒක මේ ලස්සනයි මේ පැකේජින් එක. මේ ග්ලිටර්ස් තියෙන්නේ.
wow මේ ඔයාලට පේනවද මේ දාලා තියෙන්නේ fly pink silver shimmer එකක් ඒ වගේ silver color එකක් යන්නේ අපි මේක ගාලා බලමු මම හරිම ආසයි blusher liquid වලට එහෙම යා ඒක ලස්සනයි wow මාර ලස්සනයි මේකට 10න් 10ම දෙන්න පුළුවන් ඒ තරම් මේක ලස්සනයි මේකප් වීඩියෝ වල මම අනිවාර්යෙන් මේක යූස් කරනකොට ඔයගලන්ට පෙන්නන්නම් හරිම ලස්සනයි රෙකමන්ඩ් කරන්න පුළුවන් මේ බ්ලෂ් එකයි මේ ලික්විඩ් හයිලයිට් එකයි දෙකම හරිම ෂෝක් හරිම ගානටත් හරිම රීසනබල් ප්‍රයිස් එකකට වර්ත් මේක හරිම ලස්සනයි අපි බලමු ඊළඟ අයිටම්ස් මොනවාද කියලා මම ගිය පාරට වඩා මේ පාර ඕඩර් කරලානේ ඔව් දැන් තියෙන ළමයි টොප්ස් බලන්න টොප්ස් මන් දැම්ම දෙකක් මේකයි මෙන්න මේක මම දන්නේ නැහැ මේකේ ඇඳුම් කොහොම වෙයිද කියලා අපි බලමු කොහොමද කියලා මම දැම්ම මෙන්න මේ টොප් එක මේක මෙන්න මේ ටියුබ් টොප් එක තමයි දැම්මේ ඒක හරිම ලස්සනයි ලොකුද මන් දන්නේ මම මේක දැම්මේ ළමයි ලාර්ජ් දැම්මේ මම normally අදින්නේ medium හැබැයි මම ලාර්ජ් දැම්මේ මේක ටියුබ් එකක් නිසා නැත්තම් මේක තද වුණොත් කැතයි ඒක හරිම ලස්සනයි මේ මැටීරියල් එක හරිම මේ quality ඒ වගේම මේ දෙපැත්තේ මේ වගේ රිබ් දෙකක් තියෙනවා මෙහෙම අඳින්න තියෙන්නේ මම මේක ඇඳලා පෙන්නන්න මම දැක්ක ගොඩක් අය ඇඳුම් ගැන කියලා තිනකොට සයිස් ගොඩක් අයද පොඩ්ඩක් එහා මෙහා වෙලා තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම සයිස් chart එක හරියට බලන්න කියලා ඒ නිසා මම මේ කොච්චර මම අඳින UK 10 12 දෙකම මට පුළුවන් ඒ වගේම පුළුවන් ඒ වුණාට මම මේක දැම්මේ medium නෙමෙයි large දැම්මා අපි මේක ඇඳලා බලමු කොහොමද කියලා මම හිතනවා මේක ලොකු නැති වෙයි කියලා අපි මේක ඇඳලා බලමු ඉන්න මම ඔයාලට ඇඳලා පෙන්නන්න මේක තමයි ළමයි টොප් එක මම හිතුවා මේක ලොකු වෙයි කියලා නෑ මේක ගාවන්ටම තියෙනවා හරිම ලස්සනයි ඇඟටත් හරිම කම්ෆර්ටබල් මේක තියෙනවා ලාස්ට් අයිටම් එක මෙන්න මේක නම් ටිකක් ලොකුවට තමයි අඳින්නේ ලොකු ඕවර්සයිස් අඳින ක්‍රොප් টොප් එකක් ටී-ෂර්ට් එකක් නෙමෙයි ක්‍රොප් টොප් එකක් wow මේක ලස්සනයි තියෙන විදියටම තියෙනවා මේ ෂෝල්ඩර් මේ ඔෆ් ෂෝල්ඩර් එකක් එක පැත්තට මේ ෂෝල්ඩර් එක වැටෙන්න අඳින්න තියෙන්නේ මේක මැටීරියල් එක මාර හොඳයි මේ වල පේනවාදී මැටීරියල් එක මාර ඝනකම මැටීරියල් එකක් තියෙන්නේ මේකේ මැටීරියල් එකට වඩා මේක හොඳයි ලොකුවට අඳින්න නිසා මේක මම ලොකුවට එයි කියලා හිතුවා සාමාන්‍යයෙන් මීඩියම් සයිස් එකට වඩා ඒ නිසා මම මේක දැම්මේ මීඩියම් අපි මේකත් ඇඳලා බලමු මේකේ ෆිට ඔන් එක කොයි වගේද තියෙන්නේ කියලා හරි ළමයි ඔය ටික තමයි අද මගේ පැකේජ් එකේ තියෙන්නේ. මම දැන් කියන්නම් කොහොමද හරියටම ඕඩර් කරන්නේ. ඒ වගේම ඕඩර් කරන විදිය මම ස්ක්‍රීන් එකකින් දැන් ඔයාලට දාන්න. ස්ක්‍රීන් රෙකෝඩ් එකක් මෙන්න මේ විදියට තමයි කාඩ් ඩීටේල්ස් දාලා අවඩ එක ප්ලේස් කරන්නේ මෙන්න මේ විදියට. මගෙන් කලින් අය අහලා තිබ්බනේ ඒ අයට තමයි මම මේක කියන්නේ. ඒ වගේම මම ඒ වීඩියෝ එකේ කිව්වා ටැක්ස් නැහැ
ෆ්‍රී ඩිලිවරි ඒත් අහලා තිබ්බා මේවට කිසිම ටැක්ස් එකක්වත් ඩිලිවරි ෆ්‍රී එකක්වත් ගෙව්වේ නැහැ. කුරියකින් අපිට කෝල් කරනවා අනිවාර්යයෙන්ම වැඩ කරන නම්බර් එකක් දාන්න මතක ඇතුව හොඳ වැඩ කරන නම්බර් එකක් දාන්න ඒ වගේම ෆෝන් එක ආන්සර් කරන්න. එයාලා අපිට මේ ඩිලිවරි එක කරන්න මේ පැකේජ් එක ගේනකොට කෝල් කරනවා. එතකොට අපිට යාළුවගෙන් මේ පැකේජ් එක ගන්න විතරයි තියෙන්නේ. එතන සල්ලි පේ කරන්න නැහැ. අපේ සම්පූර්ණම ගාණ අපි මේ ඕඩර් එක ප්ලේස් කරනකොට ඕඩර් එකට ගෙවනකොට විතරයි අපිට සල්ලි ගෙවන්න තියෙන්නේ. ඊට පස්සේ ඕඩර් එක ගෙදරට එනකන් අරගත්තට පස්සේ අපිට සල්ලි ගෙවන්න ඕනේ නැහැ. හරි ඔයාලා ඉස්සරින්ම ඔයාලගේ ෆෝන් එකට තෙමු ඇප් එක දාගන්න ඕනේ. ඇප් එක ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපිට ඩිස්ප්ලේ එකේ තියෙන්නේ. මෙතන ඔයාලට අයිටම්ස් අපි සර්ච් කරපුවා පෙන්නනවා. ඒ වගේ මේගොල්ලන් සජෙස්ට් කරන ඒවා පෙන්නනවා. ඉතින් මෙතන අපි කැමති එකක් අපිට කාර්ට් එකට දාගෙන කොහොම එකපාර ගෙවන්න පුළුවන්. ඉතින් මම දැන් මේ টොප් එක සිලෙක්ට් කරලා පෙන්නනම් කොහොමද මේ টොප් එක කොහොමද ඕඩර් කරන්න කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕනේ සයිස් එක හොඳ හරියට සිලෙක්ට් කරගන්න එක. ඔයාලගේ සයිස් එක අනුව ඒගොල්ලන් දීලා තියෙනවා මෙෂර්මන්ට්. ඒ මෙෂර්මන්ට් බොඩි සයිස් එක ඒ වගේම ප්‍රොඩක්ට් එකේ මෙෂර්මන්ට් එක ඒ ඔක්කොම දීලා තිනවා. ඔයගොල්ලන් හරියට මේ ඩීටේල්ස් බලලා ඔයගොල්ලන්ගේ සයිස් එක දාන්න. ඉතින් මම මෙතන මගේ සයිස් එක UK 10 නිසා මීඩියම් තමයි යන්නේ. ඉතින් මම ඒක කාර්ට් එකට ඇඩ් කරනවා මීඩියම් කියලා දීලා ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි අපේ කාර්ට් එක තියෙන්නේ. ඉතින් මෙතන මම සිලෙක්ට් කරපු තවත් টොප්ස් තියෙනවා. ඔයගොල්ලන් සිලෙක්ට් කරන ඔක්කොම මෙතන මේ යට කාර්ට් කියලා තියෙනකට ගියාම මේ විදිහට තමයි වැටෙන්නේ. ඉතින් ඔයාලට පේනවාද කළු පාට රයිට් එකක් වැටලා තියෙනවා. අපි සිලෙක්ට් කරන්නේ නැති ඒවට මේ වගේ කළු පාට රයිට් එකක් වැටෙන්නේ නැහැ. අපි සිලෙක්ට් කරන ඒවට තමයි මේ විදිහට කළු පාට රයිට් එකක් වැටෙන්නේ. අපිට ගන්න ඕනේ විතරක් මෙතන කාර්ට් එකේ තියෙන ඒවා මේ විදිහට සිලෙක්ට් කරන්න පුළුවන්. අපි ගන්න හැම අයිටම් එකකම එකතුවත් එක්ක මෙහෙම යටින් වැටලා තියෙනවා. මේ තැඹිලි පාටින් චෙක් අවුට් කියන තැනට ඊට පස්සේ අපි චෙක් අවුට් දුන්නොත් මෙන්න මෙතනට තමයි එන්නේ. මෙතන තමයි අපි කාඩ් ඩීටේල්ස් දෙන්න ඕනේ. ඒ දෙන්න කලින් උඩ පෙන්නනවා අපි සිලෙක්ට් කරපු දේවල්. අපි ඒකට ගිහිල්ලා මෙතනින් හරියට අපි දාලා තියෙන සයිස් එක, දාලා තියෙන කලර්ස් ඒ වගේ ඔක්කොම හරිද කියලා බලලා මෙතන තියෙන මේ කාඩ් ඩීටේල්ස් තියෙන තැන කාඩ් ඩීටේල්ස් දෙන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතන කාඩ් නම්බර් කියලා තියෙනවා. මෙතන අපි දෙන්න ඕනේ අපේ වීසා කාඩ් එකේ හරි ඔයගලගේ පේමන්ට් කරන කාඩ් එකේ ඉස්සරහා තියෙන දිග නම්බර් එක. මෙතන යටින් තියලා තියෙනවා year එකයි month එකයි. ඒකේ අපේ කාඩ් එකේ තියෙනවා expiry date එක. ඒ date එක එතනට දාන්න ඕනේ. ඒ වගේම CVV කියන කෝඩ් එක දෙන්න අපේ කාඩ් එකේ අනිත් පැත්තේ තියෙනවා numbers 3ක්. ඒ numbers 3 තමයි මෙතනට දෙන්න ඕනේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මෙතන කාඩ් details save කරන්න තියෙනවා. මෙතන තැඹිලි පාට ටික් එකක් වෙරලා තියෙනවා. අපි ඒ ටික් එක අයින් කරන්න ඕනේ. එතකොට කාඩ් details මේකට save වෙන්නේ නැහැ. ඒ වගේම order එක submit කරන්න කලින් පල්ලෙහාට ගිහලා මේ විදිහට බලන්න. ඔයාලගේ සම්පූර්ණ ටෝටල් එක කීයද, ඩොලර් කීයක් තියනවද, ඒ වගේම රුපීස් වලින් උත් වැටලා තියෙනවා. ඒ ගානත් බලන්න. ඒ වගේම අපේ මුළු අයිටම් එකේ ගාන වැටෙනවා. ඊට පස්සේ අපිට ඩිස්කවුන්ට් එකක් වැටෙනවා. එතකොට ඒ ඩිස්කවුන්ට් එකත් එක්ක අඩු වෙලා තියෙන ගාන වැටෙනවා. ඒ වගේම වැටලා ඊට පස්සේ shipping free කියලාත් වැටලා තියෙනවා. ඒකත් බලන්න. මෙතනින් පස්සේ order එක submit කරන්න තියෙන්නේ. order එක submit කරාට පස්සේ අපිට අපේ කාඩ් එකෙන් payment එක කැපෙනවා. ඉතින් මේ විදිහට තමයි හරියටම order කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හරි විදිහට ඕඩර් එක දාන්නේ. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න. ඉතින් ළමයි මේ විදිහට තමයි අද මගේ අන්බොක්සින් වීඩියෝ එක ඉවර වෙන්නේ. මම හිතනවා ඔයාලා වීඩියෝ එකට ආස වෙන්නේ නැති කියලා. ඉක්මනින්ම අපි වීඩියෝ එකකින් හම්බෙමු. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. See you soon in a new video. Thank you for watching. Bye.